රයිට් අපි 2051 වෙනි ගානට සෙට් වෙමු. අපිට කියනවා තිරස් පෘෂ්ඨයක් මත ඇති 2 කිලෝග්‍රෑම් වූ වස්තුවක් මත රූපයේ පෙන්වා ඇති පරිදි P කියලා බලයක් යොදනවලු. එතකොට පෘෂ්ඨ දෙක අතර ගතික ඝර්ෂණ සංගුණකයේ 0.5යි කියලා කියනවා. වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි නම් වස්තුව මත අභිලම්බ බලය R තමයි අහන්නේ. රයිට් එතකොට මේකේ කොහොමද අපි මුලින්ම සමීකරණ ටික ලියා ගන්න ඕනේ. සමීකරණ කොහොමද ලියන්නේ? සමීකරණ ලියද්දී මෙතන කෝණය අපිට ගන්න පුළුවන් මේක 45නේ. ඒතර මේ උඩටත් මෙතනත් 45යි එන්නේ. රයිට්. එතකොට මම මුලින්ම f සමානයි m දැම්මොත් මේ පැත්තට එතකොට එනවා මේ පැත්තට තියෙන බලය p cos 45 සමානයි f සමානයි μ r නේ දාන්න වෙන්නේ. එතකොට μ r දාද්දී μ කියන්නේ ගතික ඝර්ෂණ සංගුණකය දාන්න ඕන. මොකද චලනය වෙනවා කියලා 0.5යි r කියලා එනවා. හරිද? r කියලා එනවා. ඒතර r කියන එක වෙනම හොයාගන්න ඕනේ. r කියන එක වෙනම හොයාගන්න ඕනේ. ඒක කොහොමද හොයාගන්නේ? ඉහළට දාන්න ඕනේ. ඉහළට බල දැම්මොත් එන්නේ මොකද්ද? ඉහළට දැම්මොත් එනවා r කියන බලය එනවා. r කියන බලය එනවා. ඊට අමතරව වෙන බලයක් නැහැනේ ඉහළට බල සමානයි පහළට බලෙන් දාන්නේ. ඒතර පල්ලෙහාට බල දාද්දි මොකද්ද? p sin 45 හරි cos 45 හරි කමන්නේ. 45 එනවා දෙකම එකයිනේ. 45 ධන මේකේ බර කීයද එන්නේ? බර 20ක් නිව්ටන් නේ එන්නේ දෙකයිනේ. එහෙනම් 20යි නිව්ටන්. 20යි නිව්ටන්. එතකොට මෙතන එනවා p cos 45 කියන්නේ p cos 45 sin 45 දෙකම එකයිනේ. එහෙනම් මට ලියුව හැකි r කියන එක r සමානයි මෙතන 0.5යි r ධන 20 කියලානේ. ඒ කියන්නේ r කියන්නේ කීයද? මෙතන 0.5ක් එනවා සමානයි 20. ඒ කියන්නේ r කියන්නේ කීයද? 40යි නේ. 40යි නිව්ටන්. ඒක සරල මට්ටමේ ගානක් නේ. රයිට්. ඊට පස්සේ අපි යම් 51 වෙනි ගාන හදන්න. 52 නේ. ඒක හැදුවානේ. රයිට්. එතකොට ගුවන් යානයකින් එකවර ඉවතට පැන නිදහසේ පහළට වැටෙමින් සිටින වෙනස් බරින් යුත් ගුවන් බටයන් දෙදෙනෙක් ඔවුන්ගේ සරසම් පැරිෂුටය එකම උසකදී එකවර විවෘත කරලා පල්ලෙහාට බහිනවලු. ඊට පස්සේ දෙන්න අතර ප්‍රකාශන දෙකක් කියනවා. රයිට්. ආරම්භයේදී ඔවුන්ගේ ප්‍රවේගය අඩුවන්නේ පැරිෂුටය මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම නිසාය. ආරම්භයේදී වේගය අඩු වෙන කියන කතන්දරේ හරි. හැබැයි උඩුකුරු තෙරපුම නිසා නම් නෙමෙයි. හරිද? ගොඩක් අයට හිතෙනවා දැන් මිනිස්සෙක් කොහොම ඉන්නවා නම් හරිද? ඌ ඔහොම පැරිෂුටය ඔහොම ඉහළ ගන්නවා නම් හරිද? ඉහළගෙන ඔහොම එනවා නම් හරිද? එතකොට මෙන්න මේකේ උඩුකුරු තෙරපුම් බලය නිසා තමයි මේ මිනිස්සයාගේ වේගය අඩු වෙන්නේ කියලා. නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද වාත පරිමාව ගත්තොත් සාමාන්‍යයෙන් පොඩි වාත පරිමාණයක් තියෙන්නේ නේ. එතකොට මේක උඩුකුරු තෙරපුම් බලය නිසා නෙමෙයි මේ වේගය අඩු වෙන්නේ. මෙන්න මේ වාත ප්‍රතිරෝධය නිසා. වාතය මගින් නැති වෙනවා ප්‍රතිරෝධය නේ. ඒතර ඔයාලට උදාහරණයක් විදිහට ගත්තාම දැන් වාහනයක් හිතන්නකෝ. වාහනයක් කොහොම යනවා මේ පැත්තට. මේකේ බ්‍රේක් නැති හින්දා මෙයා පැරිෂුට්ටයක් මේ පැත්තට දිගාරනවා. හරිද? පැරිෂුට්ටයක් දිගාරලා තමයි මෙයා නවතින්නේ කියලා හිතන්නකෝ. එතකොට මේකෙත් අපිට ගන්න වෙන්නේ උඩුකුරු තෙරපුම නිසාද? බෑනේ. උඩුකුරු තෙරපුම බලය කියන්නේ සිරස් බලයක් නේ. සිරස් උඩට ක්‍රියාත්මක වෙනවලු. ඒතර මෙතන ක්‍රියාත්මක වෙන්නේ තිරස් බලයක්. එහෙනම් උඩුකුරු තෙරපුම කියන නිසා කියන එක අපට වැරදි. හරිද? උඩුකුරු තෙරපුම නිසා එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ගොඩක් අය වරද්දන ප්‍රශ්නයක් තමයි උඩුකුරු තෙරපුම නිසා කියලා ගන්නව නෑ. වාත ප්‍රතිරෝධය. වාත රෝධය කියලා කියනවා. ඒතර වාත ප්‍රතිරෝධය නිසා තමයි ඒක හැම වෙන්නේ. හරිද? ඊළඟට අපිට කියනවා B වල බරින් වැඩි බටයාගේ ආන්ත ප්‍රවේගය අනෙක් බටයාගේ ආන්ත ප්‍රවේගයට වඩා වැඩි. මොකද කියන්නේ? දැන් මේ බරින් අඩු එක්කෙනාගේ සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? එයා ආන්ත ප්‍රවේගයට මොකද වෙන්නේ? ඉක්මනින් ළඟා වෙනවනේ. බරින් සාමාන්‍යයෙන් m අඩු එක්කෙනා සාමාන්‍යයෙන් ආන්ත වේගයට ඉක්මනින් ළඟා වෙනවා. මොකද එයාගේ බර අඩුයි. බර අඩුයිනේ. බර අඩු හින්දා අනිවාර්යෙන් ආන්ත වේගයට එයා ඉක්මනින් ළඟා වෙනවා. එතකොට බර වැඩි එක්කෙනා ආන්ත ප්‍රවේගයට ළඟා වෙන්න ටිකක් පරක් වෙනවා. මොකද එයාගේ ස්කන්ධය වැඩි. හරිද? ඒතර ආන්ත වේගයේ ඒ කියන්නේ බරෙන් අඩු කරන්න ඕනේ මොකද්ද? මෙතන එනවා දුස්සාවී බලය. දුස්සාවී බලය එනවා ඊට අමතරව උඩුකුරු තෙරපුම් බලය එනවනේ. උඩුකුරු තෙරපුම් බලය. ওই ටිකනේ තියෙන්නේ. එතකොට ඔන්න ඕක නිසා සාමාන්‍යයෙන් එයා ආන්ත ප්‍රවේගයට එන්න සෑහෙන ටික වෙලාවක් යනවා. හරිද? ටික වෙලාවක් යනවා. එතකොට බරින් වැඩි බටයාගේ ආන්ත ප්‍රවේගය අනෙක් බටයාගේ ආන්ත ප්‍රවේගයට වඩා වැඩි
එහෙම වැඩි වෙන්න හේතුව මෙයා හැබැයි පරක් වෙලා පටන් ගන්නනේ. හැබැයි ඒ වුණාට මෙයාගේ බරින් වැඩි හින්දා ආන්ත ප්‍රවේගයත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ආන්ත ප්‍රවේගයත් වැඩි වෙනවා. ඒතකොට මේ ප්‍රකාශනය හරි. ඊළඟට බටයන් දෙදෙනාම එකම විට පොළොවට ළඟා වෙන්නේ නෑනේ. ආන්ත ප්‍රවේගය වැඩි නම් ඌ ඉක්මනට මොකද වෙන්නේ? ඌගේ ස්කන්ධය වැඩි. ඒකින්ද ආන්ත ප්‍රවේගය වැඩි. ආන්ත ප්‍රවේගය වැඩි හින්දා ඌ ඉක්මනට ළඟා වෙනවනේ. එතකොට ඒ ප්‍රකාශනය වැරදීනේ. එහෙනම් B විතරයි හරි පළවෙනි එක තමයි උත්තරේ. හරිද? 53 වෙනි එක. ඒකේ අපිට කියනවා මේ මෙන්න මේම ඒ රූපයේ පෙන්වා ඇති පරිදි පුද්ගලයෙක් හිස් සිලින්ඩරයක් බඳුනක ඉහළ ගැට්ටේ ඔස්සේ බලා සිටින විට බඳුනේ පතුලේ ප්‍රතිවිරුද්ධ කෙළවර යාන්ත්‍රමින් පෙන්වනවා කියලා කියනවා. ඊට පස්සේ ඇස එම පීඨුමේම තබා ගනිමින් පැහැදිලි ද්‍රවයක් බඳුනේ ඉහළ ගැටට දක්වා පුරවා තියනවලු. එතකොට B රූපයේ පෙන්න පරිදි පතුලේ හරි මැද තමයිලු හරි මැද ඇති කුඩා මේ සලකුණක් ඔහුට දැర్శණය වේ. ද්‍රව්‍ය වර්තනාංකය දෙනු ලබන්නේ කියලා තමයි අහන්නේ. එතකොට දැන් මේකේ වර්තනාංකය ගන්න නම් අපි දන්නේ මොකද්ද? n සමානයි මොකද්ද? n සමානයි sin i බෙදීම sin r නේ. sin r. එතකොට sin i. දැන් sin i කියන එක නා මෙතනින් ගන්නත් පුළුවන් නේ. දැන් මේක ලම්බ යනවා. හරිද? මේ ලම්බක පුෂ්ඨය කියලා ගත්තොත් මේකේ ලම්බක පුෂ්ඨය මේකනේ. රයිට්. එතකොට මෙතනින් එන්නේ i නේ. i එන්නේ පතන කිරණය. හිතන්නකෝ මෙතනින් එන්නේ. රයිට්. එතකොට සාමාන්‍යයෙන් මේක කිරණය ඇඳලා තියෙන්නේ මෙහි ඉඳන්. එතකොට පතන කිරණය මේක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් කොහොමද දෙන්නේ? දැන් මෙතන i වෙනවා, මෙතන r වෙනවා. මෙතන මොකක්ද දෙන්නේ? i ඍණ r නේ. i ඍණ r ගන්නෙන්නේ. මෙන්න මෙතන කෝණය. රයිට්. එතකොට sin i කියන එක නා කොහොමද ලියා ගන්න පුළුවන්? මෙන්න මෙතන මම i කියලා ගත්තාම sin i කියන එක නා කොහොමද ලියා ගන්න පුළුවන්? මෙන්න මෙතනත් sin i වෙනවනේ. මොකද ප්‍රතිමුඛයිනේ. එතකොට මෙතන sin i නම් මේකට මෙන්න මේ පාදයේ දිගමට ගන්න පුළුවන් කොහොමද? මෙන්න මේ පාදයේ දිගමට ලියන්න පුළුවන් කොහොමද? පයිතගරස් දාන්න ඕනේ. පයිතගරස් දැම්මාම h වර්ගයේ ධන 2 වර්ගයේ වර්ගමූලයනේ. එතකොට ලියන්න පුළුවන් මොකද්ද? එතකොට එනවා මොකක්ද දෙන්නේ? එතකොට එනවා මෙතන මේ h වර්ග 4r වර්ග කියලානේ. ඒකේ වර්ගමූලය. එතකොට sin i මෙතන මම i කියලා ගත්තේ. එතකොට sin i කියන එක නා කොහොමද ගන්න වෙන්නේ? සම්මුඛ පාදය මේක 2r නේ. 2r බෙදීම වර්ගමූල h වර්ග ධන 4r වර්ග. 4r වර්ග. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන r. දැන් මම මේ කිරණය ගත්තේ මෙහෙට යනවා කියලා. කිරණය මම මේ ඇතුළට යනවා කියලා තමයි ගත්තේ. මේක ඉතින් එළියට යනවා කියලානේ. ඇතුළට යනවා කියලා තමයි ගත්තේ. මොකද පතන කිරණය ගත්තා මම වාතය. ඒතර වාතයනේ. ඒතර මේක තමයි මේ වාතයේ හින්දා තමයි මම මේ sin i කියන එක නා මේ එළිය ගත්තේ. හරිද? රයිට්. එතකොට වාතයේ වර්තනාංකය 1යිනේ. රයිට්. එතකොට sin r ලියන්න පුළුවන් මෙන්න මෙතන. මේ තියෙන්නේ sin r නේ. එහෙනම් මෙතන මෙන්න මේ පාදයේ දිග මම y කියලා ගත්තොත් y කියන එක නා කොහොමද ලියන්න පුළුවන්? ඒකටත් පයිතගරස්නේ. r වර්ගය දැන් මෙතන 90යිනේ. r වර්ගය දැන් h වර්ගය වර්ගමූලය. එහෙනම් මට sin r කියන එක නා කොහොමද ලියන්න පුළුවන්? sin r කියන එක නා ලියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ r බෙදීම වර්ගමූල h වර්ග ධන r වර්ගනේ. ඔහොම ලියන්න පුළුවන් නේ. රයිට්. එහෙනම් n කියන්නේ කවුද? n කියන්නේ sin i බෙදීම sin r නේ. sin r නේ. එහෙනම් sin i කියන්නේ කාටද? මෙන්න මෙයාට නේ. මෙන්න මෙයාටනේ. එහෙනම් 2r බෙදීම වර්ගමූල h වර්ග ධන 4r වර්ග. ඒක වැඩි කරන්න ඕනේ. ඒක බෙදන්න ඕනේ sin r ගේ. ඒක මම උඩයට මාරු කරන්නම්. එතකොට එනවා මෙතන h වර්ග ධන r වර්ග බෙදීම මෙතන එනවා r කියලානේ. මෙයාට මෙයාට කැපුණාම මෙතන 2 ඉතුරු වෙනවා. 2යි කොයි එහෙම එකට තියෙන මේක විතරනේ. 2යි වර්ගමූල h වර්ග ධන r වර්ග බෙදීම මෙන්න මේ දෙවෙනි එක එනවා නේ. පැහැදිලිද? මම මේක කරේ මෙන්න මේක. හරිද? ඊට පස්සේ මේ කිරණය මම මෙහාට යනවා කියලා ගත්තා. මොකද වාතයේ වර්තනාංකය ඒක නම් මට මෙහෙම ලියන්න පුළුවන් නේ. ඒකින් හින්දා මම මේ කිරණය මෙහාට යනවා කියලා අරගෙන මෙතන sin i කියලා දාගෙන මේක sin i වෙනම හෙව්වා. මෙතන කෝණේ sin r වෙනවනේ. මේ කෝණය මේක වෙනම හෙව්වා. හරිද? රයිට්. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න කියලා. 54 වෙනි එකේ අපිට කියනවා මේ තුනී සමචතුරස්‍රාකාර PQRS සාඩුවක් රූපයේ පෙන්වා ඇති පරිදි අවතල දර්පණයක මේක දර්පණය සම්බන්ධ ගණන්නේ කමන්න ප්‍රධාන අක්ෂයක ඔස්සේ සමමිතිකව තබා ඇත. හරිද?
p dash q dash r dash සහ s dash මගින් පිළිවෙලින් p q r සහ s ලක්ෂ ප්‍රතිබිම්බ නිරූපණය කරන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. හරිද? right. එතකොට දැන් මම මේකේ කිරණ සටහන් ටිකක් අඳිනවා. ඒ කියන්නේ කිරණ සටහන් කියන්නේ මෙන්න මේ q කියන මෙතනින් වස්තුවක් තිබ්බොත් කොහොමද මේ කිරණ සටහන එන්නේ? හරිද? එතකොට මෙන්න මේ කිරණ සටහන මෙන්න මේක හරහා යන්න බෑ. ඊට හරහා යන්න ඕනනේ. right. ඔන්න එක කිරණයක් ගියා. හරිද? ඊට පස්සේ මෙන්න මේ p කිරණයක් යන්න බෑ. p කියන වස්තුවේ මෙතන වස්තුවක් තිබ්බොත් ඒකත් යන්න ඕනේ. එහෙනම් q කියන එක නා q dash දෙන්නේ කොහෙද? q dash දෙන්නේ මෙතන. එහෙනම් p dash දෙන්න ඕනේ කොතනද? මෙතනනේ. එහෙනම් q dash මෙහෙට වෙලා p dash මෙතෙන්ට වෙන මොකද්ද තියෙන්නේ? එහෙම එකට ගත්තොත් පළවෙනි එක ගන්න පුළුවන්. දෙවෙනි එක බෑ. තුන්වෙනි එකත් බෑ. හතරවෙනි එක කොහොමද බෑ. පස්වෙනි එකත් බෑ. එහෙනම් උත්තරය අංක 1. ඒක කෙලින්ම ගත්තා. ඒක කෙලින්ම මෙන්න මේ ප්‍රකාශ කේන්ද්‍රයේ c හරහා යන කිරණය අඳින්න. එතකොට එනවා q dash මෙතන. p කියන තැන එනවා මෙතන. එහෙනම් මේක මෙහෙම යා කරපුවම මෙහෙම එකක් එන්න බෑ. එතකොට එහෙම එකක් එද්දි මෙන්න මේක විතරයි තියෙන්නේ. හරිද? එහෙනම් ඒක විතරක් යන්න නම් ඇති අනිත් ඒවා අඳින්න ඕනේ නැහැ. එහෙනම් උත්තරේ 1 කියලා ගන්න පුළුවන්. ඒක ඉතාම සරලයිනේ. right. ඊට පස්සේ කෙලින්ම යම් 55 වෙනි එකට 55 වෙනි එකේ අපිට කියනවා මොකද්ද? විද්‍යුත් විභවයේ v වෙනස් වන ආකාරය සමග අපෙන් කියන්නේ ආරෝපණයක් ගෙන ගියොත් ආරෝපණය මත ක්‍රියා කරන විද්‍යුත් බලය. හරිද? විද්‍යුත් බලය. අපි දන්නවා විද්‍යුත් ශේෂ තීව්‍රතාවයත් එක්කම මෙන්න මේ විභවය කියන එක ඍණ සම්බන්ධයක් එන්නේ. මෙන්න මෙහෙම සම්බන්ධයක් නෙන්නේ. ඔන්නෝම සම්බන්ධයක් එන්නේ. එතකොට මේක ඍණ. විභවය කියන්නේ ර්ණ. සාමාන්‍ය කාර්යයක් කරන කියන එක ර්ණ. මොකද අනන්තයනේ බිඳුව වෙන්නේ. right. එතකොට අපි දන්නවා බලය ලියන්න පුළුවන් F සමානයි මොකද්ද? QE කියලානේ. එහෙනම් බලයත් මේ කියන එක්කෙනාට අනුලෝමයි. ඒ කියන්නේ F කියන එක්කෙනා ඍණ V වෙදී මාට අනුලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. එතකොට ඍණ. එහෙනම් මේකේ අනුක්‍රමණය මේ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ? ඍණ අනුක්‍රමණයක් තියෙන්නේ. එහෙනම් මෙතන v කියන එක කෙනා ඍණ. එහෙනම් f කියන එක කෙනා මොකද වෙන්නේ? ධන වෙනවනේ. f කියන එක කෙනා ධන අනුක්‍රමණයක් පෙන්වන්න ඕන. එහෙනම් මෙන්න මෙතන ධන අනුක්‍රමණයක් පෙන්වනවා. හැබැයි ඒකේ ඒකාකාර නෙමෙයි f කියන එක කෙනා නියතයි නේ. නියතයක් නෙන්නේ. ඒතර විභව අනුක්‍රමයේ විද්‍යුත් තීව්‍රතාවයට ඍණ විදිහට සමාන වෙද්දී අනිවාර්යෙන් බලය එන්න ඕනේ නියතයක් විදිහට නේ. එතකොට බලය ඒකාකාර වැඩි වෙන්න බෑ. හරිද? right. එහෙනම් නියත විදියට ප්‍රස්ථාර ගත්තොත් මේ ප්‍රස්ථාරය ගන්න පුළුවන්, මේක ගන්න පුළුවන්, පස්වෙනි එක ගන්න පුළුවන්. පස්වෙනි එක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන අනුක්‍රමණය මොකද වෙලා තියෙන්නේ? බිඳුවක් වෙලා. අනුක්‍රමණය බිඳුවක් කියන්නේ බලයත් අනිවාර්යෙන් මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. බලයත් බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් මේක ගන්න පුළුවන්, මේක ගන්න පුළුවන්. එහෙනම් මේක ගන්න බෑ. එහෙනම් මේ පස්වෙනි එකත් වැරදි, මේකත් වැරදි, මේකත් වැරදි. එහෙනම් ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙතන අනුක්‍රමණය ධන. එහෙනම් ධන නම් v ධන නම් f කියන එක නම් මොකද වෙන්නේ? f ඍණ වෙනවනේ. f ඍණ වෙනවා v ධන නම්. එහෙනම් ඍණ පැත්තේ ඇඳෙන්න ඕනේ. එහෙනම් මේක වැරදි. එහෙනම් උත්තරේ අංක 1 විදියට අපට ගන්න පුළුවන්. හරිද? right. 56 වෙනි එකට යන්න. 56 වෙනි එකේ කියන වර්තනාංකය 1.4ක් වන ප්ලාස්ටික් වලින් තනු ප්‍රිස්මයක් තියෙනවා කියලා කියනවා. එතකොට ඒක වර්ණ ආලෝක කිරණ අභිලම්බව පතිත වේ කියලා කියනවා. වාතය නිර්ගමනය වෙන වර්තිත කිරණය වඩාත් හොඳින් පෙන්වන එක අහන්න. දැන් මෙහෙම කෙලින්ම 90න් වැදෙනවා නම් අනිවාර්යෙන් මේක කෙලින්ම මෙහෙම යනවා. හරිද? ගිහිල්ලා මෙන්න මෙතනනේ අභිලම්බය වෙන්නේ. මම ඒක වෙන පාටකින් අඳින්නම්. මේකනේ අභිලම්බය. මෙතන කෝණය කීයද? මෙතන 45යිනේ. 45න් ගිහිල්ලා වදින්නේ. right. මුලින්ම අපි මේකේ හොයා ගන්න ඕනේ මේක පරාවර්තනය වෙනවද නැත්නම් වර්තනයද වෙන්නේ. එහෙනම් මොකද්ද අපි ලියන්න පුළුවන් sin c සමානයි 1යට එන්නේ. අවදි කෝණය. එතකොට අවදි කෝණයෙන් c කියලා කියන්නේ. එතකොට 1යට n කියන්නේ 1.4යිනේ. මොකද මේකේ වර්තනාංක කියන්නේ 1.4යි. කියන්නේ sin 45 කියන්නේ 1.42යි. එහෙනම් sin 45ට වඩා මේන sin c මොකද වෙන්නේ? අපි දන්නවා එක බෙදීම 1.4 විශාලයි, එක බෙදීම 1.42කට වඩා. නේද? මේකට වඩා විශාලයි. එහෙනම් අපිට හැදෙන මේ අවදි කෝණයත් මොකද වෙන්නේ? sin 45ට වඩා වැඩි කෝණයක් නේ. c කියන එක නා අනිවාර්යෙන් sin 45ට වඩා වැඩි කෝණයක් තමයි හැදෙන්නේ. නේ? sin 45ට වඩා වැඩි කෝණයක් තමයි හැදෙන්නේ. එහෙනම් වැඩි කෝණයක් හැදෙනවා කියලා කියන්නේ මෙතන අවදි කෝණය කියන්නේ 45ට වඩා වැඩි කෝණයක්. එහෙනම් අපේ දැන් කිරණය පතිත වෙන්නේ කීයෙන්ද? දැන් මේ යන කිරණය පතිත වෙන්නේ 45න්. එහෙනම් මේක පරාවර්තනය වෙන්න බෑනේ. ඒ කියන්නේ අවදි කෝණය 45ට වඩා වැඩි. එහෙනම් අපේ දැන් කිරණය වදින්නේ 45න්. 45න් වැදුණා කියලා පරාවර්තනය වෙන්න බෑ. අනිවාර්යෙන්
45ට වඩා ඒ කියන්නේ මෙන්න මේ C කෝණයට සමාන වුණා නම් 45 ඔන්න පරාවර්තනය වෙනවා. හැබැයි 45ට වඩා වැඩි කෝණයක් තමයි අවදි කෝණය කියන්නේ. අවදි කෝණයේදී තමයි පරාවර්තනය වෙන්නේ. එහෙනම් මේ දැන් මේ යන කිරණය 45යි නම් අවදි කෝණයට වඩා කුඩා කෝණයක්නේ. එහෙනම් මේක මොකද වෙන්න ඕනේ? වර්තනය වෙන්න ඕනේ නේ. වර්තනය වෙන්න ඕනේ. ඒ වර්තනය වෙද්දී අභිලම්බයෙන් කොහොමද? මෙන්න මේක 1.4යි. මේ කීයද? 1යි නේ. වාතය 1යි කියලා ගන්න. එහෙනම් අපේ යන්නේ කොහෙද ඉඳන්ද? ගහන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට යන්නේ. එහෙනම් අභිලම්බයෙන් ඉවතට තමයි යන්න ඕනේ. සරල රේඛීයව යන්න බෑ. B කියලා ගන්න බෑ. එහෙනම් C කියන එක්කෙනා විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. අභිලම්බයෙන් ඉවතට. මේක අභිලම්බය වෙන්නේ. ඒකෙන් ඉවතට තමයි යන්න ඕනේ. එතකොට C කියන උත්තරය තමයි මෙතන අපිට ගන්න වෙන්නේ. හරිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. 57 වෙනි එකට යන් ඒකේ කියනවා අපට A සහ B යනු ඒකාකාර ලෙස ආරෝපණය කරන ලද සර්ව සම පරිවාරක සමාන ආරෝපණ සහිත ඝන ගෝල දෙකක් කියලා කියනවා. හරිද? ඊට පස්සේ ගෝල දෙක අතර දුර ඒවායේ අරයන් අතර r වඩා ඉතා විශාල වේ x සිට y දක්වා xy ඔස්සේ විද්‍යුත් තීව්‍රතාවය හොඳින් නිරූපණය කරන්නේ කියලා මොකද්ද කියලා තමයි අහන්නේ. මේක අපි නිකන් නෝමල්ව හිතමුකෝ. නෝමල්ව ධන q කියලා ආරෝපණයක් සහ මෙතනත් ධන q කියලා ආරෝපණ සමාන ආරෝපණ දෙකක් තිබ්බහම ඒ වගේ කොහොමද විද්‍යුත් තීව්‍රතාවය කාලත් දෙකක් අපි අඳින්නේ? එහෙම අඳින්නේ කොහොමද? දැන් මෙතන හිතන්නකෝ ආරෝපණය තියෙනවා කියලා. එතකොට මෙන්න මෙහෙම මෙන්න මෙතන ඔහොම තියෙනවා කියලා. මෙතනත් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔහොම ගත්තොත්. හරිද? එතකොට මේකේ කොහොමද විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය යන්නේ? මෙතන ධන q කියලා කෙනෙක් ඉන්නවා. මෙතනත් ධන q කියලා කෙනෙක් ඉන්නවා. එතකොට මෙයාගෙන් මෙහෙම ඔහොම යනවනේ. හරිද? මොකද මේ තියෙන්නේ r මේ තියෙන්නේ e. ඊත් එක්කන් කොහොම සම්බන්ධය තියෙන්නේ? මෙහෙම සම්බන්ධයන්නේ. අර එකයට r සම්බන්ධයන්නේ තියෙන්නේ. එතකොට ඔහොමනේ යන්නේ. එතකොට මෙයාගෙත් මෙතන e තිබ්බොත් එයාගෙත් ඔහොමනේ යන්නේ. එතකොට මේකේ සංප්‍රයුක්තය ඇඳහම ඒක සංප්‍රයුක්තය මම පස්සේ අඳින්නම්. ඊට පස්සේ මේ පැත්තෙන් යනවා මෙන්න මේ විදිහටනේ. ඔන්න ඔහොම යනවනේ. මේකෙත් යනවා මේකෙත් ඔහොම යනවා. හරිද? ඔහොම යනවා. එතකොට සංප්‍රයුක්තය මම කළු පාටින් අඳින්නම්. සංප්‍රයුක්තය එන්නේ කොහොමද? මෙන්න මේකට වඩා අඩුවෙන් එන්නේ. මොකද මෙහෙන් යනවනේ මෙහෙන් කැල්ලක් යනවනේ. මෙන්න මේ යටින් කැල්ලක් යනවනේ. මේ යට කැල්ලට අඩු වෙනවා. අඩු වෙලා ඔහොම ඇවිල්ලා මෙන්න මෙතන එක ලක්ෂයකදී බිඳුව වෙනවා. කියන්නේ ධන q දෙන්නෙක් හිටියොත් තමයි සමාන ආරෝපණ දෙන්නෙක් හිටියොත් තමයි මේ බිඳුව ශුන්‍ය උදාසීන ලක්ෂයක් අහු වෙන්නේ. මේකට කියන උදාසීන උල කියලාත් කියනවා. උදාසීන ලක්ෂය කියලාත් කියනවා. ඊට පස්සේ මේක නැවත ඔහොම යනවා. ඔන්න ඔහොම යනවා. මේ මම කළු පාටින් ඇදලා තියෙන්නේ සංප්‍රයුක්තය. හරිද? ඔන්න ඔය ප්‍රස්ථාරය මොකක්ද කියලා තමයි ඔය සරලවම අහන්නේ. හරිද? ඒතර මේකේ නම් බිඳුවේ ඉඳන් පටන් ගන්නවා. මොකද මෙතන බිඳුවේ ඉඳන්ම තියෙනවනේ. x වල ආරෝපණයකුත් තියෙනවනේ. එතකොට බිඳුවේ ඉඳන් පටන් ගන්න ඉඳ අනිවාර්යෙන් මූල ලක්ෂයෙන් තමයි පටන් ගන්න ඕනේ. ඒතර එහෙම ප්‍රස්ථාරයකට ගත්තාම තියෙන්නේ දෙවෙනි ප්‍රස්ථාරනේ. දෙවෙනි එකනේ තියෙන්නේ. ඒතර මෙතනත් තියෙන්නේ ධන q වගේ ආරෝපණ සමාන ආරෝපණ දෙකක්. එතකොට ඒකේ ප්‍රස්ථාරය දෙන්නෙත් ඔහොම. හරිද? එතකොට බැරි වෙලාවත් මේකේ මෙතන මෙහෙම තිබ්බොත් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක්. මෙතන එක්කෙනෙක් ඍණ q වෙනවා. මෙතන ධන q එක්කෙනා ඉඳිනවා. මෙතන ඍණ q එක්කෙනා ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට ප්‍රස්ථාරය කොහොමද එන්නේ? එතකොට එන්නේ මෙයාගෙත් මෙහෙම ඔහොම යනවා. අර කලින් ගියපු විදියට මෙයාගේ ගියා. ඊට පස්සේ මෙයා කියන්නේ කොහොමද? අනිත් පැත්තටනේ. මෙන්න මෙහෙම විරුද්ධව යන්නේනේ. ඒතර මේක යනවා මෙහෙම. එතකොට සංප්‍රයුක්තය එන්නේ. සංප්‍රයුක්තය මම වෙන පාටින් අඳින්නම්. මෙන්න මේ විදියට එන්නේනේ. එතකොට ඒකේ උදාසීන ලක්ෂයක් හම්බෙන්නේ නැහැ. එන්නේ විරුද්ධ ආරෝපණයත් එක්කන් තීව්‍රතාවයත් එක්කන් දුරත් එක්කන් ප්‍රස්ථාරයන් දාම සංප්‍රයුක්තයක්, ඒ කියන්නේ උදාසීන ලක්ෂයක් එන්නේ නැහැ. හරිද? උදාසීන ලක්ෂයක් එන්නේ නැහැ. උදාසීන ලක්ෂයක් එන්න නම් සමාන ආරෝපණ තියෙනවා. ධන q දෙන්නම සමාන වෙන්න ඕනේ. හරිද? රයිට්. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි යම් 58 වෙනි එකට. 58 වෙනි එකේ කියන්නේ මොකද්ද? කුඩා පාර විද්‍යුත් කුට්ටියක් රූපේ දැක්වෙන පරිදි ඒකලිත කරන ලද ආරෝපිත සමාන්තර තාඩු ධාරිත්‍රක තුලින් ගමන් කරනු ලැබේ. පාර විද්‍යුත් කුට්ටිය ගමන් කරන විට ධාරිත්‍රකය හරහා විද්‍යුත් විභව අන්තරයේ v කාලය සමග t නිරූපණය කරන ආකාරය තමයි අහන්නේ නේ. එතකොට මේකේ ඔයාලට කියලා තියෙන විශේෂ පොයින්ට් එක මොකද්ද? ඒකලිත කරන ලද. හරිද? ඒකලිත කරනවා කිව්වහම අනිවාර්යෙන් මොකද වෙන්නේ? q සමානයි cv නම් q කියන එක නා මොකද වෙන්නේ? නියත වෙනවා. q කියන එක නා නියත වෙනවා. එහෙනම් අපි දන්නවා පාර විද්‍යුත් නියතය මොකක් හරි k වෙන හරි මොකක් හරි වෙන එකක් ඔහොම ඇතුළට දාද්දි අනිවාර්යෙන් මොකද වෙන්නේ? c කියන එක නා වැඩි වෙනවා. c කියන එක නා වැඩි වෙනවා. පාර විද්‍යුත් නියතයක් තියෙන එකක් ඔහොම මැදින් ඔහොම දානවා කියලා කියන්නේ ආරම්භයේදී දාද්දි මොකද වෙන්නේ? c කියන එක නා වැඩි වෙනවා. v කියන එක නා මොකද වෙන්නේ? q කියන එක නා නියතයි නම් v කියන එක නා මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ.
ඒ කියන්නේ v කියන එක අඩු වෙන්න ඕනේ. විභවාන්තරය අඩු වෙන්න ඕනේ. නේද? විභවාන්තරය අඩු වෙන්න ඕනේ. එතකොට ආරම්භයේදී මෙතන නෑ. ආරම්භයේදී ඔහොම එන්න ඕනේ. ඊට පස්සේ අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න ඕනේ. මෙන්න මේක අඩු වෙලා තියෙනවා. හරිද? ආරම්භයේදී ඇවිල්ලා අඩු වෙලා තියෙනවා. එතකොට එහෙම ගත්තාම කෙලින්ම 1 කියලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ මැදට ගියන් පස්සේ ඒක නියතව. ඒ අඩු වෙච්ච එක නියතව තියෙනවා. මේ මැදින් යද්දි මේක අනිවාර්යෙන් මේ විදිහටම තියෙනවා. හැබැයි මෙන්න මෙතනින් ඉවත් වෙලා යන වෙලාවේ තියෙනව නේද? එතකොට මොකද වෙන්නේ? C කියන එක අඩු වෙනවා. V කියන එක ආයෙ මොකද වෙන්නේ? අර තිබ්බ ගානටම ආයෙත් වැඩි වෙනවා. නේද? V කියන එක විභවාන්තරය කියන එක ආයෙ අර තිබ්බ ගානට වැඩි වෙනවා. මොකද Q කියන එක හැම වෙලේම නියතයි. මෙයා නියතයි. මොකද ඒකලිත කරලා තියෙනවා කියන්නේ Q නියතයි. එහෙනම් ආයෙත් අර තිබ්බ ගානටම සෙට් වෙනවනේ. එහෙනම් එහෙම උත්තරයට එක තමයි තියෙන්නේ. හරිද? රයිට්. ඊට පස්සේ 59ට ගියපුවාම මේකේ තියෙනවා මොකද්ද? නියත fs සංඛ්‍යාතයකින් යොත් සංඥා නිකුත් කරන ලද ධ්වනි ප්‍රවේය රූපේ පෙන්වා ඇති පරිදි වෘත්ත ඡාපයක් ඔස්සේ v ඒකාකාර වේගයෙන් ගමන් කරනවා කියලා කියනවා. x නිරීක්ෂකයෙකු නිශ්චලව සිටිනවා කියලා කියනවා. ඕක කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයලු අපට අහන්නේ ප්‍රස්ථාරයනේ. ඒ කියන්නේ නිරීක්ෂකයාට ඇතන සංඛ්‍යාතය. මම ගන්නම් ඒකේ f කියලානේ. එයාගේ සංඛ්‍යාතය f. එතකොට මෙතන බලන්න මෙන්න මේ O ලක්ෂයේ නම් මෙන්න මේ වෘත්තයේ ගියා නම් අනිවාර්යෙන් මේ මූට ඇහෙන f කියන එක නා මොකද වෙන්නේ? f කියන එක නා එකමයිනේ. f කියන එක නා එකමයි. මේ මොකද හැමතැනින්ම ස්පර්ශකයක් ගැහුවාම මොකද ඌට ලම්බකව තියෙන්නේ නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් f not. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රභවය යන්නේ මේ යන්නේ. ප්‍රභවය තමයි වටේ යන්නේ. හරිද? ප්‍රභවය තමයි වටේ යන්නේ. ඒතර නිරීක්ෂකයා කියන්නේ එක තැන ඉන්නේ. එතකොට මූ වටේ යනවා කියන්නේ මූ අනිවාර්යෙන් මෙන්න මේ කේන්ද්‍රයේ නිරීක්ෂකයා කේන්ද්‍රයේ හිටියානම් හරිද? නිරීක්ෂකයා කේන්ද්‍රයේත් එක්කන් ඔහොම රවුම යනවා නම් අනිවාර්යෙන් හැම ගහන ස්පර්ශකයක්ම මොකද වෙන්නේ? ලම්බක වෙනවනේ. ලම්බක වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මොකද වෙන්නේ? ලම්බක වෙනවා කියන්නේ අනිවාර්යෙන් මොකද්ද? අර f කියන නිරීක්ෂකයාට ඇහෙන සංඛ්‍යාත f නම් ඒක සමාන වෙනවා මොකද්ද? ප්‍රභවයේ සංඛ්‍යාතයටම සමාන වෙනවනේ. ඒතර පළවෙනි ප්‍රස්ථාරයෙන් කියන්නේ එහෙම එකක්. හැබැයි මූ ඉන්නේ කේන්ද්‍රයේ නෙමෙයි. කේන්ද්‍රයේ ටිකක් පල්ලහින් ඉන්නේ නේ. පල්ලහින් ඉන්නේ. එහෙනම් මේ පළවෙනි ප්‍රස්ථාරය වැරදි. පළවෙනි ප්‍රස්ථාරය වැරදි. හරිද? රයිට්. එතකොට මූ ටිකක් ඉන්නේ පල්ලහින්. මූ ඉන්නේ පල්ලහින්. ඒතර පල්ලහින් ඉද්දී මෙන්න මෙයාට සංරචකයක් එනවනේ. මෙයාට මේ සංරචකයක් එනවා. සංරචකය එන්නේ මෙයාගෙන් ඉවතට එන්නේ. නිරීක්ෂකයන් ඉවතට තමයි මේ වෙලාව වෙන්නේ මේ. ඉවතටනේ මෙයා යන්නේ මේ. ඉවතට තමයි මේ යන්නේ. මෙන්න මේ වෙලාවේ එනවා නිරීක්ෂකයාගේ දෙසට. මේ තීට කෝණයකින් ගත්තාම නිරීක්ෂකයා දෙසට තමයි මේ වේගය එන්නේ. මෙන්න මේ හරිම මෙන්න මේ සිරස්ස ඉහළින් ගත්තාම මේ වෙලාවේ ලම්බකව තමයි වදින්නේ. එහෙනම් මේ වෙලාවේදී ලම්බක වෙනවා කියලා කියන්නේ ස්පර්ශක වෙනවා කියන්නේ අපි දන්නවා f not සංඛ්‍යාතයෙන් තමයි f කියන එක නා වදින්නේ. මේ වෙලාවේ f not. මේ වෙලාවේ f කියන එක නා මොකද්ද? f not ට වඩා අඩු වෙන්න ඕනේ. f not ට වඩා අඩු සංඛ්‍යාතය. මොකද ඉවතට යන්නේ නේ. අපෙන් ඉවතට යනවා කියන්නේ ප්‍රභවයේ සංඛ්‍යාතයට වඩා අඩු සංඛ්‍යාතය තමයි අපට ඇහෙන්නේ. මේ වෙලාවේ f මොකද වෙන්නේ? මේ වෙලාවේ f not ට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ දෙසට එනවා නම් අර එන වේගෙත් එක්කන් අපිට මොකද වෙන්නේ? ඒ ප්‍රභවයේ සංඛ්‍යාතයට වඩා වැඩියෙන් අපට ඇහෙනවනේ. අන්න එහෙනම් එහෙම තියෙන ප්‍රස්ථාරයක් තමයි ගන්න වෙන්නේ. එතකොට ඒ ලක්ෂයේදී මොකද වෙන්නේ? f not ට වඩා අඩු වෙන්න ඕනේ. f not ට වඩා අඩු වෙන මේකත් අඩුයි, මේකත් අඩුයි. මේක ගන්න බෑ, මේක ගන්න බෑ. එහෙනම් මේ දෙකෙන් ගත්තාම ඊට පස්සේ f not වෙන්න ඕනේ. ඊට පස්සේ f not වෙලා තියෙනවා. ඊට පස්සේ f not ට වඩා වැඩි වෙන්න ඕනේ. f not ට වඩා වැඩි වෙලා තියෙනවා. මේක නෙමෙයි. එහෙනම් උත්තරය අංක 2. මං කිව්ව එක පැහැදිලි ඇති කියලා මං හිතනවා. හරිද? රයිට්. ඊට පස්සේ අවසාන එක සාකච්ඡා කරන්න යන්. ඒතකොට අවසාන එකේ කියන්නේ v ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන රූපය පෙන්වා ඇති දිග 2r වෙච්ච AB ලෝහ දණ්ඩක් තියෙනවා. එතකොට අරයාරු වෘත්තාකාර ප්‍රදේශයක සීමා වී ඇති ඒකාකාර චුම්බක ශේෂයක් පසු කරගෙන යනවා කියලා කියනවා. එතකොට දණ්ඩ හරහා පේරන යන විද්‍යුත්ගාමක බලය E සමග T නිරූපණය කරන ආකාරය තමයි ප්‍රස්ථාර සෙට් යන්නේ දහලා තියෙන අවසානට. එතකොට මේක කතා කරද්දී සාමාන්‍ය ඔයාලට දන්නවා මෙන්න මේ වගේ චුම්බක ශේෂයක් තියෙන තැනකින් හිතන්න මේ වගේ ගෝලයක් අරන් යනවා කියලා. හරිද? මෙන්න මේ වගේ ගෝලයක් අරන් ගියපුවම මේක අපි කොහොමද අපි ප්‍රස්ථාර ඒ කියන්නේ විද්‍යුත් ශේෂ ඊත් එක්කන් T ප්‍රස්ථාර කරන්නේ? ඕකෙන් හරියටම අඩක් කරනවානේ. අඩක් කපනවානේ. අඩක් කපලා එක කෑල්ලක් ඕන්න ඔහොම යනවා. අනිත් කෑල්ල කොහොමද ඔහොම යනවා. ඔය වගේ ගානන් වල ඕන් ඔය වගේ සිද්ධිය තමයි කරන්නේ. ඒතකොට මේකත් මොකද කරන්නේ? v වේගයකින් අරන් යන දණ්ඩන්නේ. ඒකාකාර වේගයෙන් ගමන් කරන දිග 2r වෙච්ච ලෝහ දණ්ඩක්. ඒතකොට මේකත් ලෝහ ගෝලයක් තමයි මේ යන්නේ. ඒතකොට ඒ වගේ එක දෙකට කැපුවා. එකක් මේ විදිහට කරා, අනිත් එක මේ විදිහට ඇඳා. ওই විදිහට තමයි කරන්නේ. ඒතකොට මේකෙත් වෙන්නේ මේකේ අනිත් පැත්තනේ වෙලා තියෙන්නේ.
මේකේ නෑ. ඉතින් මේකේ සන්නයක දණ්ඩක් තමයි මේ චුම්බක ශේෂයක් තියෙනවා. මේක වෘත්තාකාරව තියෙන්නේ. එහෙනම් මේකත් අනිවාර්යෙන් මොකද වෙන්නේ? දෙකට කපලා ඔන්න ඔය විදිහේ රූපයක් තමයි එන්නේ. ඊට පස්සේ එක මෙන්න මේ විදිහට පල්ලෙහා යන රූපයක් තමයි එන්න ඕනේ. එතකොට මේ දෙකම දීලා නෑ. මේක අයින් වෙද්දි බිඳුව වෙලා ඊට පස්සේ තමයි මෙව්ව වෙන්නේ. එම ෂණිකව වෙන මේක ගන්න බෑ. එහෙනම් උත්තරේ අංක 4 විදිහට තමයි ගන්න වෙන්නේ. ඒක ගන්න කෙටි ක්‍රමයක් කිව්වේ. හරිද? ඒතකොට විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙන විදිය මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් ඒක කියලා දෙන්නම්. right.